අදත් අරගෙන ආවේ අපේ කමරාලගේ ගමහාමිනේගේ ලස්සන කතන්දරයක්. මේ ලස්සන ගමට ගොඩ කාලෙකින් වැස්ස නම් ලැබුණේ නැහැ. ඒ හින්දා ගමේ කුඹුරු ඔක්කොම වගේ පාළුවට ගියා. ඒ හින්දා ගම ගෙදර තිබුණ කැම ජාති ටික ටිකෙන් ටික ඉවර වෙන්න ගත්තා. මේ හින්දා ගම ජාඩුවට නම් මේ ගැන ලොකු ප්‍රශ්නයක් වෙලයි තිබුණේ. රාලේ ගෙදර කන්න මුකුත්ම නෑ. මේ තියෙන්නේ තන්තිම ටික. මේ ටික ඉවර වුණාම නම් කන්න ගෙදර කිසිම දෙයක් නෑ රාලේ. ආමිනේ මේ තියෙන පෑවිල්ලත් එක්ක මොනවත් වගා කරගන්න විදියක් නෑනේ. මං අද කැලේ පැත්තට ගාටලා කන්ට මොන හරි තියනවද කියලා හොයාගෙන එන්නම්කෝ. අන්න ඔහොම කියලා ගමරාල කැලේ පැත්තට ගියා මොන හරි කන්න හොයාගන්න කියලා. අනේ ඉතින් කැලෑවෙත් හැම ගහක්ම වගේ මේ පෑවිල්ලට වේලිලා ගිහිල්ලා. අනේ මන්ද නිවිරේ මුකුත් කන්ට දෙයක් හොයාගන්නත් නැහැ. අන්තිමේ අපිට බඩගින්නේ මැරෙන්න වෙයිද මන්ද. ඉතින් ගමරාල හරීම දුකින් අඬ ඉස්සරහට ඔහොම ඇවිදගෙන යද්දි අහසින් සියඹල කරල් ටිකක් වැටුණා ගමරාලගේ කකුල් දෙක ගාවට. ගමරාලටත් හරීම පුදුමයි කොහොමද එකපාරටම සියඹල කරල් ටිකක් වැටුනේ කියලා. කන්නන් මොකුත්ම හොයාගන්න බැරි වුණ එකේ ගමරාල සියඹල කරල් ටිකක් අරගෙන ගෙදරට ගියා. ගමරාල සියඹල කරල් ටික අරගෙන ආවිල්ලා ගමහාමිනේගේ අතට දුන්නා. මේ මොකයි මේ සියඹල කරල් ටිකක් උස්සගෙන ඇවිත් තියන්නේ. මේවා කන්න පුළුවන්ද? අනික මේවා කාලා බඩ පිරෙන එකක් ඈ. වෙන මොකොත්ම හම්බුන්නේ නැතයි. මොකොත්ම තිබ්බේ නෑ හාමිනේ. බොහොම අමාරුවෙන් තමයි මේ ටිකත් හොයාගත්තේ. එහෙමද? මොනවා කරන්නද? මේ ටිකවත් කමු එහෙනම්. දෙන්නම සියඹල කරල් ටික කකා තරගෙට සියඹලට ටික මිදුලට විසි කළා. බඩ චුට්ටක් යාන්තමින් පුරවගෙන දෙන්නම නිදාගන්න ගියා. එදා හවස හරි අපූර්ව දෙයක් සිද්ධ වුණා. ගමරාලයි ගමහාමිනේ දෙන්නම සියඹල කාලා විසින් කරපු ඇටවලින් එදාම මිදුලේ මහා විශාල සියඹල ගහක් හැදුනා. ඒ ගහේ සියඹල කරඩ පිරෙන්න තිබ්බා. ඊළඟ දවසත් එදා වුණා. ඊළඟ දවසේ දෙන්න දෙමහල්ලොම නැගිටලා දැක්කේ මහා පුදුම දෙයක්. මහත්තයා මේ බලන්නකෝ. දෙන්නටම හරිම පුදුමයි මේ ගහ දැකලා. හැබැයි අපි මේ විසික් කරපු සියඹලට වලින්ද මෙච්චර ලොකු ගහක් හැදුනේ. අනික මේ තරම් ඉක්මනට මට හිතා ගන්න බෑ හාමිනේ. හරි පුදුමයි. ඒකනේ නම් මේක නම් හොස්කමක් වගේ. අපිට දැන් පුළුවන් සියඹල කරල් ටිකක් විකුණගෙන අමතර ආදායමකුත් ගන්න නේද? ඒක තමා හාමිනේ මාත් මේ හිතුවේ. ඔක්කොටම කලින් බඩගින්න යන්නත් එක්ක අදත් සියඹල කරල් ටිකක්වත් කාලා ඉමු. අනේ ඉතින් දෙන්නම සියඹල කරල් ටිකකුත් කඩාගෙන කන්න පටන් ගත්තා. කඩාගත්ත සියඹල කරල් දෙන්නම එකතු වෙලා කන්න පටන් ගත්තා. සියඹල කල්ල දෙකට කඩනකොට දැක්කේ ඊටත් වඩා හරි පුදුම දෙයක්. මේ බලන්න මහත්තයා. සියඹල කරල ඇතුලේ දියමන්තියක්. මෙන්න පොලේ කඩන සියඹල කරල ඇතුලේ දියමන්තියක් තියෙනවා. ඒ හින්දා ගමරාලයි ගමහාමිනේ දෙන්නම කරල් ඇතුලේ තිබ්බ ඔක්කොම දියමන්ති ටික එළියට ගත්තා. ගමරාල මේ දියමන්ති ටික ඔක්කොම විකුණලා දාලා ඒවට හරියන්න සල්ලි කෑම ජාතිය ගෙදරට ගෙනාවා. ගමචෝඩුවත් එදා හිතේ සැනසීමෙන් නින්දට ගියා. ඉතින් මහරෑ වෙද්දි ලොකු වැස්සක් වැටුණා. ගමරාලයි ගමහාමිනේ නම් මේ වෙලාවේ හොඳටම නිදි. මේ වැස්ස කොච්චර දරුණු වුණාද කියනවනම් මිදුලේ මැද තිබුණ සිරිලා ගහක් කඩාගෙන බිමට වැටුණා. අනේ ඉතින් උදේ වෙලා බලද්දි ගමරාලටයි ගමහාමිනේටයි ගොඩාක් දුක හිතුණා. අනේ රාලේ මුළු ගහම කඩාගෙන වැටිලානේ. ඒක තමයි. දැන් මොනව කරන්නද? ඒත් මං හිතාගෙන උන්නේ මේ සියඹල කරල් වලින් දියමන්ති ටික අරගෙන විකුණගෙන නගර බලන්ට යන්න. නගරේ පොඩි ගයක් හදා ගන්නටත්. මොනව කරන්නද රාලේ? අපේ වෙලාව. දැන් ඉතින් ඒ ඔක්කොම හීන විතරයි. දැන් මොරසූරන වැස්සක් පටන් ගන්න එකේ
අපිට ආය කූරු වැඩ පටන් ගන්න පුළුවන් නේද හාමිනේ? සියමල ගහේ පිහිටෙන් අපි ඉතිරි කරගත්ත සල්ලි ටිකකුත් තියෙනවනේ. අපි කුඹුරු ගොවිතැනුත් පටන් අරගෙන මේ සල්ලි ටිකත් පරිමාගෙන ජීවත් වෙමු. මේ ගමජෝඩුවම වැටුණු සියඹලා ගහ ගැන දුක් වෙන්නේ නැතුව එයාලා ඉතිරි කරගත්ත සල්ලි පරිමහගෙන කුඹුරු වැඩත් කරගෙන ලස්සනට සතුටින් ජීවත් වෙන්න උත්සාහ කරා. කාලේ ටිකෙන් ටික ගෙවිලා ගිහිල්ලා මොරසූරන වැස්සත් එක්ක මේ ගමටත් වසන්ත කාලය උදා වුණා. අපේ ජීවිතවලත් මේ වගේම සමහර වටින දේවල් අපිට ඉක්මනින්ම ලැබිලා ඉක්මනින්ම නැති වෙන්න පුළුවන්. හැබැයි අපි ඒව ගැනම දුක් වෙවි හිත පාර ගන්න හොඳ නැහැ. නැති වුණ දේවල් ගැන හිතන්නේ නැතුව අපේ ඉතිරි අනාගතේ ලස්සන ගත කරන හැටි තමයි අපි හිතන්න ඕනේ. එතකොටයි ඉතිරි වැඩ අපිට සාර්ථක කරගන්න පුළුවන් වෙන්නේ. ඔන්න ඉතින් වසන්ත කාලේ උදා වෙනවත් එක්කම ගමඩාලගේ ගෙදර ගාව වැටිලා තිබ්බ සියඹලාටේකි ආයිම සැරයක් දියමන්ති සියඹලා ගහක් හැදුනා. ගමඩාලගේ ගෙදර අසාමාන්‍ය විදියට පොළව ඇතුලේ හැදුණු දියමන්ති ඔක්කොම සියඹලා කරල්ල ඇතුලට ගිහිල්ලා ඒ සියඹලා කරල්ල ඇතුලේ ආයිම සැරයක් පුංචි දියමන්ති හැදුනා. ඉතින් එදා ඉඳන් මේ ගමජෝඩුවන කිසිම කරදරයක් නැතුව හරිම සතුටින් දෙන්න දෙමහල්ල ජීවත් වුණා.